අද ගෙනල්ලා තියෙන්නේ අලුත් මලුත් Welcome Abia ඩීටේල්ස් එකක් Gaming. තමයි අද ඔන්න ඉතින් ගෙනල්ලා තියෙන්නේ මොනරාගල අප්ඩේට් එක ඇවිල්ලා දැන් පැය 23ක් 24ක් විතර වෙනවා 22ක් මම අන්තිමට බලද්දි නම් මීට විනාඩි 30කට විතර බලද්දි විනාඩි 30කට ඉස්සෙල්ලා බලද්දි නම් ඒ වගේ කාලයක් වෙනවා 20ක් එතකොට මේ ඕගොල්ලන්ට මෙතන පේන්නේ නැති මොනරාගල කියලා අප්ඩේට් එක ඇවිල්ලා තියෙනවා මෙතන හොඳටම පේනවා පැහැදිලිව පේනවා හැබැයි තාම මෙන්න මේකේ ඇවිල්ලා නැහැ බලමු මෙතනත් ඇවිල්ලාද කියලා මම මේ මොනරාගල අප්ඩේට් එක ගැන තාම සින්දු ඇඩ් කරන්න දන්නේ මං ඒ ගැනත් බලලා ඔයගලන්ට අලුත්ම ඩීටේල්ස් එකක් දෙන්නම් අපි බලමු හම්බන්තොටට යන්න කොච්චර වෙලා යනවද කියලා අපි අන්න ඒකත් දැන් බලමු ඊයේ වීඩියෝ එක බැලුවේ නැත්නම් දැම්ම ගිහලා channel එකේ තියෙනවා තාම channel එකට ගිහලා බලන්න පුළුවන් ඔයගලන්ට පේනවා තියෙන්නේ මේ මොනරාගල අප්ඩේට් එකේ graphic quality එහෙම superiorයි old version වල graphic quality වගේම දැනුත් තියෙන graphic quality මම නම් කියන්නේ මේ වගේම දිගටම අනුරාධපුර පොළොන්නරුව වගේ තැන් හැම තැනම ගෙනාවොත් superior තමයි ඉතින් මේ DC game එක කියන්නේ කාටවත් එතකොට DC game එකට ගහන්න හම්බෙන්නේ නැහැ මම ඉස්සෙල්ලා මේක ප්ලේ කරලා බලලා තමයි ඔයගලන්ට ගෙනාවේ නැතුව මම ගේන්නේ නැහනේ ඔයගලන්ට වීඩියෝ අපි උඩින් යමු පොඩ ඉන්න බහැලා පිටිපෙත් අපට සිට ඒක අපිට මේ කොහෙද දන්නේ නැහනේ ඒ පැත්තට යන්න ඔප්ෂන් එකක් ආවිත හදාවි ඒක දාපු ගමන් මම මේක නම් ගේනවා මොනරාගල අප්ඩේට් එක ඇවිල්ලා දැන් ගොඩක් වෙලා වෙනවා ඉතින් මම බිසි වුණා නිසා මට ඔයගලන්ට වීඩියෝස් එකක් ගේන්න බැරුණා මේ ඔයගලන්ට පේනවා ට්‍රැෆික් මොඩ් එකේ සුපිරියරම තියෙනවා මම ඇතුලේ යනෝනේ කට වහපන් බං කලර් ලයිට් එක වැටෙන්න උඹට පේන්නේ නැද්ද මන් දන්නේ නැහැ බදුල්ලත් පුළුවන් ගයිස් දැන් පිටිපැත්තේ එන බස් හෝන් කුත් ගහනවා මේ පේන මැතිනේ සුපිරි ග්‍රැෆික් ක්වොලිටි එකක් තියෙන කැලෑ බෙද ප්‍රදේශ එහෙම සුපිරියක් තමයි ආවේ ගේම් එක නයි টপ බඩු টপ බඩු මේවා බලන්නකෝ ක්වොලිටි එන නයි DC game is respect DC game එකට respect එකෙන්ම මේ වගේ අපිට superior graphic quality එකක් තියෙන games play දෙනවට ආයි මම නම් එකෙන්ම respect ඉස්සර මම ගහන්න ආසම game එකක් තමයි YouTube channel එක පටන් ගන්න ඉස්සෙල්ලා ඉඳන් අපි set එකත් බලලා මේ යමු set එකත් එහෙම ඔයගලන්ට පේනවනේ කවුරුවක්ද තාම දන්නේ නැත්තම් දැම්ම ගිහිල්ලා Play Store එකට ගිහිල්ලා manage the device කියන එකට ගිහිල්ලා ඔයගොල්ලෝ බලන්න. එතන ඇති DC game එක මම අන්න ඒක දවසෙන් දවස බලලා මේ මෙතන මොකක්ද දන්නේ තියෙන්නේ. දවසෙන් දවස මෙතන ඉස්කෝලේකට යන පාරට කොහෙද? මම දවසෙන් දවස බලනවා අද පොඩ්ඩක් බලන්න බැරි වුණා. බලන්න බිසි වුණ නිසා මට බලන්න බැරි වුණා. මේක දැන් තැරුණනේ බලන්න. හැම එකම එකම හෝන් එක තමයි ගහන්නේ අපි විතර මේ වෙනස් හෝන් තුනක් ගහන්නේ. ඉස්සෙල්ලා මොඩිෆයි එකේදී ඔයගොල්ලන්ට මතක ඇති මම මේ හෝන් එක අප්ලෝඩ් කරගත්තා. මම මේ දැනගත්තු ගමන්ම ඔයගොල්ලන්ට අප්ඩේට් එක ගේන්න හැදුවේ. මම මේ ඔයගලන්ට ගේම් ප්ලේ එක ප්ලේ කරලා තමයි ගෙනාවේ ඉස්සරහට වල වීඩියෝස් තියෙනවා මට කියන්න ඉස්සරහටත් ඒව ගේම් නම් ඔල් දකින්න නැතිනේ DC ගේම් එකෙන් මම මේක DC ගේම් එක ගැන විස්තරයක් පොඩි වීඩියෝ එන්ඩ් එකේදී දාලා තියන්නේ එන්ඩ් ස්ක්‍රීන් එකේ එන්ඩ් ස්ක්‍රීන් එකේ දැන් දකින්න නැති ඔයගොල්ලෝ DC ගේම් එක ගැන සියලුම විස්තර ඒක තමයි මේ වීඩියෝ එක පොඩ්ඩකට
බලන්නකො මේ සැරේ ග්‍රැෆික් ක්වොලිටි ආයි මේ බලන්න මේ පරණ වාහන හොඳේ මට මේ සුපිරියට මතකයි ආන්නේ මම මේ DC ගේම් එකේ පරණම එක්කෙනෙක් තමයි අයි දන්නෝ ඉතින් මේක ප්ලේ මාත් එක්ක සෙට්ලා හිටපු සෙට් එකම දන්නෝ මේක මම මේක ඕගලන්ට ගේන්නත් ඉස්සෙල්ලා තමයි මේක ප්ලේ කරේ ප්ලේ කරන්න පටන් ගත්තේ මේ බලන්න ගස් හිටන් තියෙන වතුර මම මේ සේරම ඔයගලන්ට මගේ මේ මොනරාගල අප්ඩේට් එක ගැන සියලු විස්තර කියන වීඩියෝ එකේ තියෙනවා මේ කට්ටිය හොර රහස් තමයි දැම්මේ ඉතින් කාටවත් නොකිය මම මේ කට්ටියගේ වීඩියෝ සෙක්ෂන් එකට ගිහලා බැලුවා ඒත් නෑ බලේකේ WhatsApp channel වල තියෙද්දි මං ගිහිල්ලා බැලුවා අප්ඩේට් එක ඇවිල්ලාද කියලා මුන් ඒ ගැන වීඩියෝ එකක්වත් දාලා නෑනේ ඒතර මේව නම් හොර වැඩ බලු වැඩ හැබැයි සුපිරි හොඳ මේ දැක්කනේ ග්‍රැෆික් මොඩ් එහෙම ටොප් බඩු අනිත් එක තමයි මේකේ මල්ටිප්ලේයර් එක අහන්න ඔප්ෂන් එකක් තියෙනවා මම ඒක ඉස්සරහට ගේන්න ඉන්දුනීසියා ගේම් එක මෙච්චර දවස් මම රෙකෝඩ් කරා ඒක රෙකෝඩ් කරාට ගයිස් දිග වැඩි ඒක මම ඒක නිසා ඒක ගේන්නේ මගේ ෆෝන් එක පරණ ෆෝන් එකක් මේගොල්ලන්ට තිරේ දිස්සෙන්නේ අන්න ඒ වගේ ෆෝන් එකක් ඕල්ඩ් වර්ෂන් එකක් දැන් ඉන්නේ අපි හැමන්තට දැක්කේ නැත්නම් මේ වීඩියෝ එකේ කොහේ හරි ඇති කොහේ හරි කියන්නේ ඔන්න මෙතන හරි ඇති මගේ ෆෝන් එකේ ෆොටෝ එකක් මම Google එකෙන් ගත්තේ ඇත්තටම කිව්වා ඇත්තටම කිව්වොත් ඒ වගේ වංගු වලදී ඉස්සර කරන්නේ අපි දැන් බලමු ඉස්සරහ නවත්තලා බස් එක තැලිලාද කියලා තැලිලා නෑ ස්පිරි පොඩ්ඩක් හිටපයියන් උඹට හදිස්සි නම් ඵලයන්කෝ ඉස්සර කරලා ඔච්චර හදිස්සි නම් හදිස්සි මල්ලි කිව්වා හොඳ එක සරයක් ඇවිල්ලා කන පාලන උඹේ දැනගෙන යට කිච්චා ඊයේ වීඩියෝ එක බලපු නැති උන් බලන්න මම ඊට පස්සේ මේකට ගිහිල්ලා DC ගේම් එකේ පෝස්ට් වල ගිහිල්ලා දැක්කයින් පස්සේ තමයි මෙන්න මේ පෝස්ට් එක දැක්කේ දැක්කේ නැත්නම් ඉතින් මේකේ නැත්නම් ඉතින් DC ගේම් එකට ගිහිල්ලා බලන්න පෝස්ට් වල දාලා තියෙන කට්ටිය enjoy game ද මොකක් හරි දාලා තිබ්බ enjoy විතරයි මට මතක අලි ප්‍රහාර දැක්කේ නැත්නම් ඔයගොල්ලෝ බලන්න ඉතින් අලි ගහලා අපේ බස් එකට දැක්කේ නෑනේ අලුත් බස් එක මේ බස් එක ආයෙත් ශනිකව මොඩිෆයි කරලා ගත්තා අපි එහෙම සැලෙනවද සැලෙන්නේ කවුද එහෙම සැලෙන්නේ පොඩි දෙයට කවුද සැලෙන්නේ කියන්නකෝ මෙතන කවුරක්වත් එනවද දන්නේ නැහැ තැලුන්නේ නෑ අතරම ගියොත් මේක කොච්චර හැප්පුණත් මම ඉස්සරහට ෆුල් රූට් දුවන එකක් ගේන්නම් මොනරාගල අප්ඩේට් එකෙන් පස්සේ එක දැන් මේ වගේ මේ මම එඩිට් කරලා නෙමෙයි අතරම ගියොත් මම මේ වීඩියෝ එක එඩිට් කරන්නේ එඩිට් කරනවා කියන්නේ ලොග් එක දාලා බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාන්න හිතුනොත් දානවා නැත්නම් මම දාන්නේ මේ එඩිට් එක නෙමෙයි ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා දැන් බලන්නකෝ ඉතින් පේනොන් ට්‍රැෆික් මොඩ් එක අර මම එදා පෙන්නපු තැන වැරදි හලෝ නෙවෙයි නෙන්දේ මම අයියේ අක්කේ මම පෙන්නන්නම්කෝ එතන බස් එක දැන් ඇලවෙනවා වැඩි හොඳේ මේ DC ගේම් එකේ කවුරු හරි මේක බලනවා නම් පොඩ්ඩක් ඒක හදලා දෙන්න
අනිත් එක තමයි මල්ටිප්ලේයර් ඔප්ෂන් එකත් හදලා දෙන්න මේ DC ගේම් එකේ කෙනෙක් බලන්න නම් කියන්නේ. ඇත්තටම මං කියන්නද කවුද කොපි කරේ කියලා DC ගේම් එකේ ඒවා. කමෙන්ට් එකයි ලයින් ගහවිත් දන්නේ නැහැ ස්ට්‍රයික් ගහවිත් දන්නේ නැහැ ඉතින් ගැහුවත් කවන්නේ මං කියන්න බය නැහැ ඉතින්. SL Pro බස් සිමුලේටර්ද මොකක් මම මේක දාලා තියන්නම් මෙන්න මෙතනින් දාලා තියන්න මේගොල්ලන්ට පේන්නේ අන්න ඒක මේ කට්ටිය තමයි කොපි කරලා තියෙන්නේ ප්ලේස් හිටන් තියෙන ඔයගොල්ලෝ ඒව බලන්න ඉතින් මම ඒව දාන්න යන්නේ ස්ට්‍රයික් ගැහුවොත් ඉවරයිම ස්ට්‍රයික් ගැහුවොත් අපි සැලෙනවද සැලෙන්නේ අපි සැලෙනවද ඕන ඉතින් ඊළඟ සබස්ක්‍රයිබ් ටාගට් එක සබස්ක්‍රයිබ් 100 ඔයගොල්ලෝ ඉතින් සබස්ක්‍රයිබ් 80 පාස් කරා thank you so much ඉතින් සබස්ක්‍රයිබ් මේ ටාගට් එක පාස් කරාට ඕලං ඊළඟට සබස්ක්‍රයිබ් ටාගට් එක තමයි සබස්ක්‍රයිබ් 100 ඒ ටාගට් එක පාස් කරොත් මම ටාගට් එක පාස් කරපු 99 වෙනියට සහ 100 වෙනියට මට පෙන්නනවා ඇත්තටම කිව්වොත් මම එයාට අනිවාර්යයෙන්ම මම දාලා දෙනවා සතියේ පැකේජ් එකක් අනිවාර්යෙන් දාන්න. අනිත් එක තමයි ඕගොල්ලෝ කමෙන්ට් එකක් ඇඩ් කරනවා නම් ඔයගොල්ලන්ගේ නම්බර් එක දාන්න. මේ බලන්නක වතුර ගලන විදිහට ලස්සනට හදලා හැබැයි මේ පසුත් කඩාගෙන යනවා DC ගේම් ඔන්නෝක පොඩි අවුලක් හුණක් දන්නේ ඇහුණනේ ඇහෙන්නේ නැති වෙන්නේ නැහනේ මයික් එක කට ගාවට අරගෙන කිව්වේ ඒක නා ඇහෙන්නේ නැති විදියක් නැහනේ මෙන්න මෙතනින් මියුසික් ඇඩ් කරන්න තියෙන මම මේ මියුසික් ඇඩ් කරන එක ගැන ඔයාලට පොඩි හරි විස්තරයක් ගේන්නම් මම ගැන තාම දන්නේ මේ ඩවුන්ලෝඩ් කරපු ගමන් තමයි ඔයාලට වීඩියෝ එක ගෙනාවේ this video is not a edit කියලා දැන් මේ හරියේදී මිනිස්සේ කියා වීඩියෝ එකේ මම දැන් කිව්වා This video is not a edit. This video is not a edit. මම මේ වීඩියෝ එක එඩිට් කරලා බලක් නැහැ. එඩිට් කරොත් ඉතින් වීඩියෝ එක ඇත වෙනවා මේ බලපංකෝ. මේ බලහංකෝ ඉතින්. මේ ඉස්සරේ හෙවණ ඇල්ලත් ඇඩ් කරලා. හෙවණ දැක්කේ නැද්ද? දැක්කේ නැත්නම් බලා ගන්න. ඔය පේන්නේ නැද්ද ඔයාලා දකුණට පැත්තේ යාළුවගේ. ඔය වමේ දැන් තියෙන්නේ. පීක් දැන් තියෙන්නේ දකුණේ. තාමත් දකුණේ. දැන් වමේ. තාමත් දකුණේ. වමේ. දැන් දකුණේ. දැන් තාමත් දකුණේ. බලන්නකො බස් එකේ බොඩි කිට් එකම පේනවා උඩ ගෙනිච්චයින් පස්සේ. දැන් ආයිත් වමේ. 07714273348 ඔන්න එහෙනම් ඉතින් අලුත් හිටින් සෙට් වෙනකන් අදට මම මෙන්න මෙතන හම්බන්තට බස් වලට ගිහිල්ලා එන්න. එහෙනම් තවත් අලුත් හිටින් සෙට් වෙමු. මං කවුද කියලා දන්න ඕනේ. දැන් මං කවුද කියලා කියන්නේ නෑ. පොඩ්ඩයි ඉන්න මේක පාක් කරලා සල්ලි ගන්න බෑ. මල්ල බහින ගන්න ඉන්නවද නැත්තම් හරි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකේ සෙට් වෙමු